ඔන්න බොයිස් මාළු තෙල් විනාගිරි මේකත් YouTube channel එකෙන් කෑදර ෆුඩ්ස් කියන channel එකේ දාලා තිබ්බා. ඒකත් easy recipe එකක් කියලා දාලා තිබ්බා. දැන් ඒක අපේ වයිෆුයි නිරේෂ්ගේ වයිෆුයි වීඩියෝ එකක් බලන් try කරන්න හදන්නේ. අපි ගත්තා කෙලවල්ල මාළුයි තලපත් මාළුයි මික්සර් එකක් තියෙන. මොකද අද කෙලවල්ල තිබ්බේ නැහැ. කලින් ගෙන ආපු කෙලවල්ල එකක් තිබ්බා. අද තලපත් තිබ්බේ. තලපත්තුයි කෙලවල්ල එකට දාලා තියෙන. ඒකට දැම්මා ලුණු දැම්මා, ගම්මිරිස් දැම්මා, කහ කුඩු දැම්මා. ආයි කුරුඳු පොතු කෑල්ලක් දාලා තියෙන්නේ. ඊළඟට දානවා රම්පේ කෑල්ලක් පොඩියට කඩලා. දැන් මේක තමයි මේකේ මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක විනාගිරි. විනාගිරි සල්පයක් දානවා. මෙතන මාළු ග්‍රෑම් ඔක්කොම තියෙනවා ගයිස්. දෙකම එකතුව 750ක් විතර තියෙනවා. මේ ග්‍රෑම් 750ක පෝෂන් එක තමයි අපි හදන්නේ. ඒකට පොඩි වතුර චුට්ටක් දාන්න කියලා තමයි වීඩියෝ එකේ තියෙන්නේ. බලමු කොහොමද ආයෙත් දාන්න. අපි කලින් හදලම නැහැ. ඔය ටික එකට දාලා ලිපේ තියන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් විනාඩි කීයක් තියන්න ඕනේද? විනාඩි 4-5. විනාඩි 4-5 තියලා අපි ආය යම්බෙමු. මාළු එක දැම්බෙන අතරේ මාළු මිරිස් ටික කපා ගන්නවා රවුම් කෑලි. මාළු මිරිසුයි තක්කාලි දා ගන්න තියෙනවා. බීරුණොත් රවුම් කපා ගන්න. රවුමට මෙන්න මේ ආකාරයෙන් රවුම් තමයි කපා ගන්න ඕනේ. ආයි අපි ඒ අතර ලෑස්ති කරගත්ත පොල් කිරි ටිකක්, මිටි කිරි. ආයි මෙතන තියෙනවා සුදු ලුණු, අබ, විනාගිරි එකට දාලා කොටලා මික්සරයක් හදාගත්තා. මේක තමයි මේකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ඒ ටික අපි හදලා ලෑස්ති කරලා තියෙන්නේ කරි එක මාළු ටික තැම්බුණාම දාන්න. දැන් මාළු එක තැම්බුණාට පස්සේ තැම්බිලා තියෙන්නේ හරි ගන්නට. මාළු ටික වෙනම බා ගන්නවා. ඒකේ ජූස් එකේම තියෙද්දි මාළු ටික බා ගන්න හදන්න ලිපෙන්. මේ විදිහට මාළු ටික කුඩු කරගන්න තු පරිස්සමට බා ගන්න ඕනේ. මොකද මාළු කියන්නේ හරි සොෆ්ට් දෙයක්. තැම්බිලාත් නේ තියෙන්නේ. කුඩු වෙන්න බලනවා. අර කෑල් ටික ලස්සනට ගන්න ඕන නම් පරිස්සමට බා ගන්න. ජූස් එක නැත්නම් ඒක තියෙන අර මික්සර් වතුර ටික එහෙම හට්ටිය තියාගන්න. මාළු ටික ඉතුරු වෙච්ච වතුර ටික වෙනම එකකට අයින් කරගත්තා. ඒ ටික වෙන වෙනම මෙහෙම මාළු එක තියෙනවා, මෙහෙම වතුර එක තියෙනවා. ඒ දෙක වෙනම තියලා ටෙම්පරාදු දාගන්න හදන්නේ දැන්. ගයිස් මුලින්ම පොල් තෙල් චුට්ටක් දා ගන්නවා. මේ ප්‍රමාණයට දා ගන්න මාළු ග්‍රෑම් 750ක ටෙම්පරාදු තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණයට බලලා තෙල් ටික දා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා රම්පේ, කරදපොංගු, කරාබුනේටි, බීලුණු, මාළු මිරිස්. සුදු ලුණු පොඩ්ඩක් තලා ගන්නවා මේ විදිහට. ගයිස් තෙල් ටික හොඳට චිරි ගන්න පුපුරගෙන එන්නේ. දැන් මිශ්‍රණය දාන්නයි තියෙන්නේ. අබ මේක. සුදු ලුණුයි රම්පෙයි එනසාලිද. මුලින්ම සුදු ලුණු ටික ඇඩ් කර ගන්නවා. ඊට පස්සේ එනසාල්, රම්පේ, කරාබුනේටි දා ගන්නවා. දාගෙන හොඳට රන්වන් පැහැවෙනකම් බෙද ගන්න ඕනේ. කොයි වෙලෙත් කවලම් කරන්නේ නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. මාර සෝඳයි මේ වෙලාවේ. දැන් ගයිස් අර අයින් කරගත්ත මාළු තම්බකු වතුර ටිකට අර මං කව අබ, සුදු ලුණු, විනාගිරි දාලා කොටාගත්ත මික්සර් එක එකතු කරනවා. මේකෙන් ටිකක් දාලා ගන්න. කොහොම වැඩි? මේ පේස්ට් අපි කලින් ලෑස්ති කරන් තියාගත්තේ. ඒකෙන්ද ලේසි ඔයගොල්ලෝ මුලින්ම වැඩේට බහින්න කලින් ওই ටික හදාලා තියාගත්තම ලේසි. දැන් ඒකට පොල් කිරි ටික එකතු කර ගන්න ඕනේ අපි. ඊට පස්සේ පොල් කිරි ටික මේකට එකතු කරලා මික්ස් කරලා අර ටෙම්පරාදුර දාගන්නයි තියෙන්නේ. දැන් ඒක පොඩ්ඩක් උතුරනකම් ඇඳි ගා ගන්න ඕනේ. ගම්මිරිස් පොඩ්ඩක් උල් කහ කුඩු පොඩ්ඩක්. ආයි තව මේකට රස පදමට කහ කුඩු පොඩ්ඩක්, ගම්මිරිස් පොඩ්ඩක් මේ විදිහට එකතු කර ගන්න ඕනේ. කලිකොත් දැම්ම ආයි දෙන්න. කාලෙනුත් චුට්ටක් අර මුලින්ම මාළු ටික තඹ ගදිත් අපි පොඩ දැම්මා. දැන් අඩු පාඩු බලලා
දැන් දා ගන්නවා ආයි දාගත්තේ කහ කුඩු ගම්මිරිස් කුඩු ලුණු කුඩු. ඔය ටික ඊට පස්සේ හොඳට මික්ස් කර ගන්න ඕනේ. ආයි විනාගිරි බොහොම පොඩ්ඩක් දා ගන්න කියලා තියෙනවා මේකට. බොහොම චුට්ටේ දැන් මේ විනාගිරි. ඊට පස්සේ මේක හොඳ උක්කු වෙනකන් ලිපේ තියාගමු. 6 වෙනිම කෑවා. ඔය දැන් බලන්න හොද්ද හොඳට උතුරලා උක්කු වේගෙන යනවා. තික් වෙලා තියෙන හොඳට. තව චුට්ටකින් අර ටික ඔක්කොම එකතු කරලා දැම්මම ඉතින් බඩු හරිය. ඒක හරි බිව්වා. මාර සුවඳයි මේලා විනාගිරි දාලා ඔය සුදු ලුණු නමන දැන් මේ තියෙන සුවඳ ඔයගොල්ලෝ දන්නවනේ. මුළු කුස්සියම සුවඳයි. ඔන්න මේ ගානට ආපුවම මාළු ටික එකතු කර ගන්න ඕනේ. හොඳට උතුරගෙන අර වටේම බුබුලු දාගෙන ආපුවම මාළු ටික එකතු කරලා හොඳට මාළු ටිකට පහේ වදින්න හොඳට කවලම් කර ගන්න ඕනේ. වටේ පිටේ සද්ද යනවා ගණන් ගන්න එපා. කට්ටිය අනම්මනම් කියවනවා ඒවා ඉතින් ගෙදර කට්ටියක් එක්ක දෙමනේ. මාළු ටික මේ විදිහට හොඳට අපි හදපු ජූස් එක නැත්නම් ඒ කරි එක නියමෙටම වදින්න හොඳට කවලම් කර ගන්න ඕනේ. ඒක කවලම් කරගත්තට පස්සේ උඩින් අපි ඉස්සෙල්ලා කපාගත්ත මාළු මිරිස් රවුන්ඩ් පෙති ටික, බීලුණු පෙති ටික වටේට ලස්සනට ඉහ ගන්න ඕනේ. ඒ ටික ගොඩක් වෙලා තියන්නේ. ඒ ටික ඔය කලර් එකෙන් ඉතුරු වෙන විදිහට පොඩ්ඩි වෙලාවක් තියලා තැම්බෙද්දි ලිපෙන් බා ගන්නයි තියෙන්නේ guys. මෙන්න කරි එක සුවඳයි. රස තාම බැලුවේ නැහැ කවුරුත් මොන වගේ එකක් ඒත් දන්නේ නැහැ අවුට්පුට් එක. ඊට පස්සේ මේක ලොකුවට හැඳි ගන්නෑ මොකද මාළු පොඩි වෙන්න බලන දෙයක් මස් වගේ නෙමෙයි. ඒකින්ද මේ බොහොම සීරුවට තමයි මාළු ටික මික්ස් කර ගන්න ඕනේ. මාළු ටික කුඩු වුණොත් අපිට කන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොනොත් පාන් ගන්න ඔද්ද එක්ක තමයි බයිට් එකට කන්න කැලි ඉතුරු වෙන්නේ නැහැ. ඒකින්ද මේ ටික අපි මෙහෙම තියලා ලාවට පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ලිපෙන් බා ගන්නයි තියෙන්නේ. guys සාමාන්‍යයෙන් මේ ගානට ආපුවම ඔයගොල්ලන්ට ලිපණින් වල ඉවරලා ලිපේ අර රස්නෙම තැම්බෙන්න දෙන්න. මේ ගානට ආපුවම ලිප ඔෆ් කරා තැම්බෙන්න දීලා බාගෙන කන්නයි තියෙන්නේ. එහෙනම් තව ටිකකින් අපි පාඩිය පටන් ගන්නවා. ඉස්සෙල්ලා හදුවා බීෆ් කරියක් දැන් මාළු තෙල් විනාගිරි ගදුවා. බීෆ් කරි වීඩියෝ එකයි මාළු තෙල් විනාගිරි වීඩියෝ එකයි දෙකම දානවා වීඩියෝ එක දෙක. එහෙනම් ඔක්කොටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න.